ඉරිදමනෝ ඔහෙම කබෑවු නැමු පාන්දර කුකුලට කලින් මූ අඩලනවන්නේ කිරිදින්ටත් හිරුණා කොහෙවද අකලෑවේ මොකදනේ උදේ පාන්දර බෙරියන්නේ අයි ඔබ දන්නේ නැහැ අද මම භාවනා කරන දවස් වතුර නිකන් නාගන්න යන්න ඕන වතුර නිකන් යන්න පුළුවන් අපරාධනේ මගේ කිරිදුන්ටත් හිරුණා අපිට හැමදාම කිරි යමන් ඉස්මන් කරලා හරි එහෙනම් යයි ඉස්මන් කරා යන්නේ ඔය බලාගෙන එතන අනේ පුදුව මේ යුද්ධේ නැගලා මේ යන හොඳේ කියලා දන්නේ ඉවර වෙන පාට නෑ එහෙන් මෙහෙට ගහන මෙහෙට ගහන දැන් තෙලුත් නැහැ උඩ කන්න වේද ගන්න ළඟදී දැන් තෙලුත් නැහැ හොඳ තෙල් තියෙන්නේ බූලි වල ගෙවල් පිණි ගන්න ඕල නැති කියන්නේ බලහන් බූලි පොරවල නැද්ද කියලා ගෙවල් අහුවල ඔන්න බලාගෙන ඒතර මේ නැති එකක් මේ මවල පේන්නේ තෙල් තියෙනවා ඒ කාර්ය වල බෝරු වල පහයි වතේ වතුර හොඳ හැබැයි ඇවිල්ලා අඩු වෙලා තියෙන්නේ එන නාගමු කොයි හරි නාගමු හොඳ ඔය වතුර ටික හොඳේ අද භාවනා කරන්න තියෙන ගොල්ලෝ ඒකින්ද නාලා පිරිසිදු ඉන්න ඉපන් කරගෙන හරි තකව ගලවලා ඉන්නවද මට මෙහෙම තබන් ගන්නකොට ටිකක් සින්දුවක් එනවා කික් එකට නිකන්. යන්නේ අනේටි කියනවාද? චම්පට් එකක් දෙන්න ඕනද? ඩොල වතුරෙන් නාවා. සුගත සබන් ගෑවා. හඩු ගන්න නැති වේවා. ඔය ඔබේ පුක සුදු වේවා. මේ මොකද මුකේ? පෙරදුනා. පිටුපස සුදු වේවා. ඔය සුගත සබන් ගාලා. මට වතුරෙන් නාලා. ඔබේ පුක සුදු වේවා. පෙරදුනා. පිටුපස සුදු වේවා. ඔය නියම නෑ මොන්දේ සුපිරියෙන්ම ගියා දැන් කොහොමද මගේ සින්දුව ඔබ සුදු වේවා කොහොමද හොදට නෑ වහන්න බලන්න තියෙන්නේ අපි යන්න ගෙදර යන්න මම මිනිස්සුයක් ආ මොකද එන්නේ මගේ තාම යනවනේ බෝල යන්න සායමත් තියෙන්නේ යමන් මට භාවනා කරන්න සුදු වේවා යමන් කෑ ගන්නකෝ අයියා අපි ගියා අදලා දාලා ඉදිගහට හඩමන්දිට ගෙන්නවනේ මොනවත් නැහැ ගේ හරිය අන් ඔව් මටත් මාර බඩගින්න නැති මම හරි ඔය බලන්න කියන්නේ හරි අදලා දාලා හරි මන් දාන්න දෙන්න දැන් දිගහට වරෙන් හොඳේ හරි ගියොත් ටිකක් ගාලා දැන් මොනේ කවුද කියලා දන්නේ නැහැ සිරිපාලේ ඌ ඉතින් ඇස්මේ මං කවුද කියලා දන්නේ දඩයන් ගුණයාගේ හැටි දන්නේ නැතුව මේ සිරිපාලේ ඇවරි 7-8ක කෙහෙල් කන සිරිපාලයා මාව දැක කපන් ගියා උපාසකයාගේ කෙහෙල් කන කපන් ගියානේ දැන් ඕක මාව අහුවෙන්නේ එකත් එකට ඕක ගිහින් කියන්න ඕන උපාසකයාට කරන්න බෑ අඩි පඩියට වැඩ කෙලියට නාවන්නේ නැහැ රෙදි හොදන්නේ නැහැ කඩේ යන්නේ නැහැ ඌට භාවනා කරන්නේ මම කඩේ යන්නේ ඈ අපරේ යකෝ දඩයන් ගුණිය නේද අර මේ පැත්තට නෝකේ ඉන විදිය නම් හොඳ නැහැ පීලත් වගේ ඉන්නේ මං හිතන්නේ අන්න උමට අතවල එන්නකොට හොඳ නැහැ ඕක හරි කේලමක් කෙටවිල්ලක් මොකක් හරි එන කිඩියක් එන්නකොට හොඳ නැහැ පුතේ එහෙනම් කිවිල්ලක් තමයි මූවින් එක අම්පට අනේ අකෝ අර උදිව්වා
භාවනාවට ගෙලියක. ඔක අද කඩේ දාලා දුවයි. මොකද්ද නැවක්කට ගහලාද? තෙල් පොලිමත්ද? කතා කර. ගල්බනි සක්කා. ඕකේ ටික වෙලා හැක්කරිය කටින්. මොකද්ද භාවනාවක් නෙවෙයි. අන්නයි අපේ පස්සේ දඩියන් ගුණ පාලේ මගේ පස්සේ පන්න ගෙනුවා. මං හිතන්නේ මුතු නගාගේ හුට්ට පටේ දැනගෙනත් දන්නේ නැහැ. යකෝ දැන් මට සංවැදිලා හිටියේ. මෙන්න මන්නේ. මෙච්ච පිටර මන්නේ කරගෙන එන්නේ. බබා නේද දැන් ඒවට. බය නැතිද? උන්නේ එනවා. ගුණ පාලේ. උන්නේ එනවා. පාලේ. උන්නේ එනවා. මම නම් මාරුයි. ඔය දාමයි නේද බොල. මොකෝ බල කඩාගෙන බින්නක නම් දිව්වේ කවුද දිව්වේ? අපි පොඩ්ඩක් පයික් මං කරලා ගෙදර ආවා. අපිට වැඩ තියෙන්නේ. මොකෝ ගුණ පාලේ මේ කලබලේ. මොකක්ද කරදරයක් නේ? මට ඇති කලබලයක් නැහැ. එහෙනම් අන්න අර රත්තරන් වගේ තීච්ච කෙහෙල් කන කපාගෙන ගියා හිරිපාලයා. ඕව නම් මොනවද ගුණ පාල? ඔන්න ඕක ඇතෑරලා දාන්න. ඔයිට වැඩි රත්තරන් මුතු මැණික් මිනිස්සුන්ට නැති වෙන්නේ. ඔයිට වැඩි දේපල මේ පහුගිය කාලේ ගම් වතුරට ගියේ. මම මේ දැනුත් මෛත්‍රී භාවනාව කර කර හිටියේ. මම නම් ඔය සියලුම දේ ඇතෑරලා තියෙන්නේ. ධර්මානුකූල වුණ ජීවත් වෙන්න. ඔන්න ගුණ පාලුක ඇතෑරලා දාන්න. මට නම් අතාරලා දාන්න දෙයක් නැහැ. උපාසකුන් නැහැ. කොරටුවේ තීච්ච කෙහෙල් කන තමයි කපාගෙන ගියේ. මොනවද කො සිරිපාලේ මගේ කෙහ කන කපුවා. මගේ කොරටුවේ. මගේ බුවාලුගේ. මගේ මෛත්‍රියත් ඉවරයි. වරම මොකද්ද? කලබල වෙන්න එපා. දැන් නාලාගිරි රාකල හතක් පොලා අජාසත්ත දේවදත්ත මරන්න ඉවුවා. අජාසත්ත කලබල වුණාද? කලබල නෑනේ. ඔයා ඔය දන්නේ නෑනේ. බන පොඩ්ඩක් අහන්න. කලබල නෑනේ. අනේ බන් තෝයි මායි දාන්න බන අන්න මගේ මන්නේ අරන් දීුවා අන්නරු. අජාසත්ත දේවදත්ත නාලාගිරි. මොනවාද? බන වැරදුනාද? අජාසත්ත නාලාගිරි දේවදත්ත. බන වැරදුනා. ගුණ පාලේ. ඒ ගුණ පාලේ. ලෝකේ සපතය දේවී සුඛී උපත ලබා මේ ලෝකේ සපතය දේවී